විට්ගන්ස්ටයින් නම් වූ දාර්ශනිකයා 20වන සියවසේ දර්ශනය වෙනස් කළ පුද්ගලයා පිළිබඳව සාකච්ඡා කරන වීඩියෝ මාලාවක් මේ වීඩියෝ චැනලය හරහා YouTube චැනලය හරහා ඉදිරිපත් කිරීමට මම තීරණය කළා. මුලින්ම මේ විට්ගන්ස්ටයින් කවුද කියන කාරණය තමයි මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන්න උත්සාහ කරන්නේ. ඔහුගේ ජීවතොරතුරු බයෝඩේටා බයෝග්‍රොෆිකල් ඩේටා තමයි බොහෝදුරට මේ වීඩියෝවෙන් සාකච්ඡාවට බඳුන් වන්නේ. මේ විට්ගන්ස්ටයින් ගැන කවුද? එයා මොන වගේ කෙනෙක්ද වගේ මේ ඔහුගේ දර්ශනයට වඩා ඔහුගේ තොරතුරු ටිකක් මෙහිදී කතා වෙනවා. විට්ගන්ස්ටයින් කියන්නේ 1889 අවුරුද්දේදී උපන්න පුද්ගලයෙක්. ඔහු ජීවිතක්ෂයට පත්වෙන්නේ මරණයට පත්වෙන්නේ 1906 අවුරුද්දේදී. ඔහුගේ ජීවිත කාලය ඔහුගේ මේ සමකාලීන දාර්ශනිකයන්ට සාපේක්ෂව ගත්තාම අඩු කාලයක්. මොකද ඔහුත් එක්ක ළඟින් සමීපව වැඩ කරපු බර්ට්‍රන්ඩ් රසල් ඊට වඩා දීර්ඝ කාලයක් ජීවත් වුණා. නමුත් විට්ගන්ස්ටයින්ගේ ජීවිත කාලය අඩුයි වගේම ඔහුගේ ජීවිතය හරිම ව්‍යාකූල, අසම්මත, බොහොම කලබලකාරී ජීවිතයක්. ඒ වගේම ඔහුගේ දර්ශනය සහ ලේඛනය කියන දෙකම ගත්තහමත් බොහොම අසම්මත ස්වරූපයක් දැක්ගන්නට ලැබුණා බර්ට්‍රන්ඩ් රසල් වගේ කෙනෙක් එක්ක සලකා බලනකොට. විට්ගන්ස්ටයින් උපදින්නේ මේ ඉතාම ඉහළ පවුලකට, ධනවත් පවුලකට. මොකද ඔහු ඕස්ට්‍රියා වියානානුවර උපදින්නේ. ඔහුගේ පියා මේ වාණේ කර්මාන්තයෙන් විශාල මුදලක්, ධනස්කන්ධයක් රැස් කරගත්ත පුද්ගලයෙක්. ඔහුට ඒ වගේම මේ ධනය වගේම ඔහුගේ නිවසේ තිබුණු තව දෙයක් තමයි මේ සංස්කෘතිකත්වය. ඒ කියන්නේ මේ කොහොමත් වියානා නගරය සංස්කෘතික නගරයක්. එහි මේ බටහිර සංස්කෘතිය, යුරෝපීය සංස්කෘතියේ කේන්ද්‍රස්ථානයක් විදිහට සංස්කෘතික වශයෙන් ගත්තා වියානා නගරය ගන්න තැනක්. ඉතින් මේ ඔහුගේ දැවැන්ත ධනය, ධනස්කන්ධය වගේම මේ පොහොසත්කම වගේම සංස්කෘතික වශයෙන් පොහොසත් මිනිස්සුත් ඔහුගේ නිවසේ නිතර රැඳී සිටියා. උදාහරණයක් විදිහට මේ ජොහැන්නස් බ්‍රාම්ස් වගේ අය, ඒ වගේම ගුස්තාව් මාලර් වැනි අය. දැන් මේ ගුස්තාව් මාලර් කියන්නේ මේ සාමාන්‍ය ඉතෙක් මෙතෙක් බිහිවෙච්ච මහා විශිෂ්ටතම, බ්‍රාම්සුත් එහෙමයි, මහා විශිෂ්ටතම සංගීතඥයෝ. මේගොල්ලෝ නිතර විට්ගන්ස්ටයින්ගේ ගෙදරට ආපු ගිය අය. ඒ නිසා විට්ගන්ස්ටයින්ට තමන්ගේ ජීවිතයේ ළමා කාලයේදීම සාමාන්‍යයෙන් කෙනෙකුට නොලැබෙන ආකාර එක්ස්පෝෂර් එකක්, නිරාවරණය වීමක් සිද්ධ වෙනවා සංස්කෘතික ජීවිතයකට. නමුත් විට්ගන්ස්ටයින් මේ තමන්ගේ වරප්‍රසාදලත් මේ ජීවිතය පස්සේ කාලෙකදී අතාරිනවා. අපිට ඒක ගැන ඉදිරියට කතා කරන්නට පුළුවන්. ඒ වගේම ඔහු මේ ජීවිතය නිසාම ඔහු දැවැන්ත මානසික පීඩනයකට ලක් වුණා. මේ ඔහු ඛේදවාචකයක් බවට පත් වුණා ඔහුගේ ජීවිතය. මොකද ඔහුගේ පියාට අවශ්‍ය වුණා අර වාණේ කර්මාන්තයේ තිබිච්ච මේ දැවැන්ත අධිරාජ්‍ය ඉදිරියට පවත්වාගෙන යන්න සහ විනයගත කරන්න. සහ මේ විට්ගන්ස්ටයින්ගේ පෞද්ගලික ජීවිතයේ තිබුණත් යම් ප්‍රශ්න, විශේෂයෙන්ම ඔහුගේ ලිංගික ජීවිතය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා. ඉතින් විට්ගන්ස්ටයින්ට මේ සියදිවි නසා ගැනීමේ උවමනාව සෑහෙන්න තිබුණා. සුයිසයිඩල් තෝට්ස් වලින් යා සෑහෙන්න බැටකාපු කෙනෙක්. ඒ වගේම මේ විට්ගන්ස්ටයින්ගේ සහෝදරයෝ 3 දෙනෙක්ම සියදිවි නසා ගත්තා ඒ පවුලේ. ඒ පවුලේ ප්‍රශ්නයකුත් තිබුණා. ඒ කියන්නේ අර ඒ විශේෂයෙන්ම පියාගේ ඒ ওই යුගය එක්ක 19 වෙනි සියවසේ අගභාගයේ යුගය කියන්නේ මේ අපිට අද යුරෝපයෙන් තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඔහුගේ සහෝදර 3 දෙනෙක් ජීවිතේ අහිමි කරගන්නවා, තමන්ම ජීවිතය අහිමි කරගන්නවා. ඉතින් විට්ගන්ස්ටයින් දර්ශනයට එන්නේ සහ තර්ක ශාස්ත්‍රයට එන්නේ අහම්බයක්
වගේ තත්ත්වයකින් මොකද ඔහු පටන් ගන්නේ දර්ශනයෙන් හෝ තර්ක ශාස්ත්‍රයෙන් නෙමෙයි. ඒ නිසාම ඔහුගේ දර්ශනය තුල අර සාමාන්‍ය දාර්ශනිකයෙකුගේ දකින්න ලැබෙන ආකාරයේ දර්ශන ඉතිහාසය දාර්ශනික ඉතිහාසය විශ්ලේෂණය කිරීම සහ ඓතිහාසික වශයෙන් දාර්ශනික අදහස් ගොඩනැගීම එහෙටි දකින්නට ලැබෙන්නේ නැහැ. ඒක නිසාම ඔහුගේ මේ අර ඩිස්ක්‍රිප්ටිව් රයිටින් කියන එක අපිට එහෙම පේන්නෙත් නැහැ. ඒ වගේම සමහර අවස්ථාවලදී විට්ගන්ස්ටයින් අතින් ඔහු මේ අර ෆිලොසොෆිකල් හිස්ටරි දාර්ශනික ඉතිහාසය ආධාරා නොමැතිකම නිසා සමහර ඊට පෙර දාර්ශනිකයෝ හොයාගත්ත දේවල් නැවත ඔහු අතින් ඉදිරිපත් වීමුත් සිද්ධ වුණා. කොහොම වෙතත් විට්ගන්ස්ටයින් ආරම්භ කරන්නේ තමන්ගේ බුද්ධිමය දායකත්වය ආරම්භ කරන්නේ ඉංජිනේරු විද්‍යාව පැත්තෙන්. මොකද මේ එයා එංගලන්තයට ඇවිල්ලා මේ ඔස්ට්‍රේලියාවෙන් එංගලන්තයට ඇවිල්ලා මැන්චෙස්ටර් වල ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව ඔහු හදාරන්න පටන් ගන්නවා. ඒ වගේම ඔහු එහි නිර්මාණ කරනවා. ඔහු ප්‍රොපෙලර් එකක් හදනවා. ගුවන් යානයක මේ ප්‍රොපෙලර් එකක් හදනවා. එතෙන්දි තමයි යාට තේරෙන්නේ මේ ඉංජිනේරු විද්‍යාව වගේ ව්‍යවහාරික විෂයක් පිටිපස්සේ තිබෙන ගණිතයේ වැදගත්කම. ඒ ගණිතයේ තියෙන ෆන්ඩමෙන්ටල්ස් වලට පදනම් වලට යන්න එහෙම නැත්නම් එහි තියෙන තර්ක ශාස්ත්‍රයට යන්න ඔහුට විශාල ආශාවක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔහු ඇතැම් තර්ක ශාස්ත්‍රඥයන්, දාර්ශනිකයන්, ගණිතඥයන් හමුවීමේ උවමනාවකින් පෙළෙනවා. ඒ අනුව ඔහු ෆ්‍රේගර් කියන ඇනලිටික් ෆිලොසොෆි වල ගොට්ලොෆ් ෆ්‍රේගර් හමු වෙනවා. ෆ්‍රේගර් කියන්නේ මේ සාමාන්‍යයෙන් ඇනලිටික් ෆිලොසොෆි වල ඉන්න මහා බල කණුවක්. ඒ අවස්ථාවේදී මේ ෆ්‍රේගර් හම්බුණාට පස්සේ ෆ්‍රේගර්කින් ඉගෙන ගන්න මෙයා උත්සාහ කරලා ෆ්‍රේගර් කියන්නේ ඔයා ගිහිල්ලා බර්ට්‍රන්ඩ් රසල් හම්බ වෙන්න කියලා. ඒ අනුව බර්ට්‍රන්ඩ් රසල්ව මුණ ගැහෙන 1911 අවුරුද්දේදී එතකොට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අද වගේ මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීම පවා මේ එහෙම ආචාර්ය උපාධි දක්වා ඇතුළත් කර ගැනීම පවා එහෙම මේ අද වගේ ක්‍රමවේද නෙමෙයි. ගොඩාක් වෙලාවට ඒ අදාළ මහාචාර්යවරයාට දාර්ශනිකයාට ගේ රෙකමන්ඩේෂන් එකක් හොඳටම ඇති. ආචාර්ය උපාධි පාඨමාලාවකට ඇතුළත් වෙන්න උපාධිය කරන්න ඒ වගේ දේවල් වලට. ඉතින් බර්ට්‍රන්ඩ් රසල්ගේ නිර්දේශය මත රසල් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා 1911 අවුරුද්දේ ඉඳන්. ඊට පස්සේ මේ එතකොට බර්ට්‍රන්ඩ් රසල් ඔය ලොජිකල් ඇටමිසම් තාර්කික අනුකවාදය ඒවා ගොඩනගන කාලේ. එතකොට මොකද රසලුත් මැතමැටිෂියන්, එයත් ගණිතඥයෙක්, දාර්ශනිකයෙකුට අමතරව. ඒ කාලෙම තමයි ඔය පළවෙනි ලෝක යුද්ධයෙන් 1914 අවුරුද්දේදී එතකොට මේ පළවෙනි ලෝක යුද්ධය එනවත් එක්ක යාර දර්ශනය කර ඉඳලා තර්ක ශාස්ත්‍රය කර ඉඳලා අවසානයේ හුට මේ හමුදාවට බැඳෙන්න වෙනවා. එයා මේ ඔස්ට්‍රෝ හංගේරියන් හමුදාවට එයා වොලන්ටියර් සෝල්ජර් කෙනෙක් විදියට එයා බැඳෙනවා. බැඳිලා ඒ හමුදා අත්දැකීම් ලබනවා. ලබලා යාව මේ අවසානයේදී වෝ ප්‍රිස්නර් කෙනෙක් විදියට මේ යුද්ධයේ සිරකරුවෙක් බවට පත් වෙලා ඉතාලියේ ඔහු කාලයක් ගත කරනවා. අන්න ඒ කාලෙදි තමයි ඔහුගේ පළමු ඔහුගේ ජීවිත කාලය තුළදී මේ ප්‍රකාශයට පත් වෙච්ච එකම කෘතිය රචනා කරන්නේ. දැන් මේ මම අර කලින් කිව්වා වගේ දැන් මේ විට්ගන්ස්ටයින් ගත්තාම විට්ගන්ස්ටයින් හරිම අපූර්ව මිනිස්සෙක්, ව්‍යාකූල මිනිස්සෙක්, ලිව්වෙත් නෑ. දේවල් එහෙම යා ලිව්වෙත් නෑ. මුළු ජීවිත කාලයේම යාගේ ජීවතුන් අතරදී මේ දර්ශනය වෙනස් කරපු මිනිහා. හරිද? මුළු මේ බටහිර දර්ශනයේම උඩුයටු කරපු මිනිස්සෙක්. එයාගේ මේ ජීවිත කාලයේම එයා ලිව්වේ ප්‍රකාශයට පත් කළේ එක කෘතියයි. ඒක තමයි ට්‍රැක්ටටස් ලොජිකෝ ෆිලොසොෆිකස් කියන කෘතිය. හරිද? එතකොට මේක ට්‍රැක්ටටස් කියලා කියන සමහර ට්‍රැක්ටාටස් කියලා සමහර උච්චාරණය කරනවා.
ඒක මහා අග්‍රගණ්‍ය කෘතියක්. ඒ විශේෂයෙන්ම ඔය ලොජිකල් ඇටමිසම් පැත්තට එන අග්‍රගණ්‍ය කෘතියක් විදිහට තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. නමුත් ඒක වෙනම කතාවක් තියෙනවා. දැන් ඔහුගේ ඔය early Wittgenstein සහ later Wittgenstein කියලා ඔය කෘතිය ලියලා මෙහා කරේ ඊළඟට ඔය කෘතිය වැරදි කියලා මුළු ජීවිත කාලෙම අනිත් පැත්තට පෙන්නපු එක තමයි ඊට පස්සේ කරේ. ඒක හරිම ඉන්ටරෙස්ටිං කතාවක්. ඒක අපිට කතා කරන්න පුළුවන්. ඉතින් අර එයා අර යුද සිරකරුවෙක් විදිහට හිටපු කාලය සහ ඒ කාලයේදී ඔහුගේ චින්තනය මේ එහෙම නොවුනනම් බොහෝ දෙනෙක් කියන්නේ ඔහුට මේ ඔහු අතින් මේ කෘතිය කවදාවත් නිර්මාණය වෙන්න එක නැහැ කියලා යුද සිරකරුවෙක් නොවුනනම් ඔහුගේ චින්තනය අවදි වෙනවා. ඉතින් ඒකෙන්දී ඌ මේ ලියනවා මේක මේ ඉතාම කුඩා පොතක් අනික් එක. දැන් මේ ට්‍රැක්ටර්ස් ලොජිකෝ ෆිලොසොෆිකස් එහෙම නැත්නම් ට්‍රැක්ටර්ස් කියන කෘතිය පිටු 75ක් විතර පිටු 70 ගානක තාම පුංචි පොතක්. නමුත් මේකේ දර්ශනය ඉදිරිපත් වෙන්නේ ඉතාම මේ සංක්ෂිප්ත ආකාරයකට. අර ගණිත සූත්‍ර වගේ. එයා මේ ප්‍රොපොසිෂන්ස් 7ක් යටතේ කරුණු ගොඩනගනවා. එතකොට ඒවා නිකන් අර මේ පුංචි ගණිත සූත්‍ර වගේ තමයි ඒ කොටස් මේ හිමින් මේ කියන්නේ ඒ අර සාමාන්‍ය දර්ශනයේදී වගේ මහා මේ ව්‍යාප්ත වෙච්ච මේ එහෙම පුළුල් ඩිස්ක්‍රිප්ටිව් විස්තරාත්මක තොරතුරු මුකුත් නැහැ. අර ගණිත සූත්‍ර වගේ එතන ඒ අදහස් එකිනෙකට සූත්‍රගත කරලා තියෙනවා. ඉතින් මේ පොත මේක මහා අග්‍රකෘතියක්. ඉතින් නමුත් මේකට ආචාර්ය උපාධියත් හම්බ වෙනවා. නමුත් මේකෙදි මේ ආචාර්ය උපාධිය ලබා දෙන්න යනකොට ඔකටත් ප්‍රශ්න ආව ජීමෝ වගේ දාර්ශනිකයෝ කිව්වා මේ හරි මේක ජීනියස් වර්ක්. ඒක වෙනම කතාවක්. හැබැයි ඉතින් මේකට ආචාර්ය උපාධියක් දෙන්න ආචාර්ය උපාධියක ස්වරූපේ නැහැ මේකේ කියලා. මේ කොහොමද නමුත් ඔහුට මේකට ආචාර්ය උපාධිය හිමි වුණා. ඉතින් මෙයා මේකෙදි මේ ට්‍රැක්ටර්ස් කියන කෘතියේදී කියපු කාරණය තමයි මම දර්ශනයට අදාළ සියලු ගැටලු විසඳා අවසන් කළා. මේක ලිව්වට පස්සේ ඊට පස්සේ 1919න් පස්සේ 1928 වෙනකම් සම්පූර්ණයෙන් ලෝකේ අතහැරලා හිටියේ. එයා මේ පොත ලියලා ඉවර කළේම දර්ශනයට සම්බන්ධ සියලු ගැටලු අවසන් කළා කියලා. ඒ කියන්නේ සියලු උත්තර දුන්නා කියලා. එතකොට මේකේ මොකද්ද මෙයා කරේ මේ පොතේදී මේ පොතේ කරපු වැඩේ තමයි මෙයා කිව්වේ මේ දාර්ශනික ගැටලු ඇතිවන්නේ වෙන කවර දෙයක්වත් නිසා නොවේ. දාර්ශනික ගැටලු ඇතිවන්නේ භාෂාවේ ප්‍රශ්න නිසා. දැන් උදාහරණයක් විදිහට දැන් එයා කිව්වේ අපිට මේකේ මේ අර මේ කොරස්පොන්ඩන්ස් තියරි එකක් එහෙම නැත්නම් පික්චරින් තියරි එකක්. ඒ කියන්නේ ලෝකේ තිබෙන දේවල් අපිට භාෂාවෙන් කියන්න පුළුවන් දේවල් තියෙනවා, කියන්න බැරි දේවල් තියෙනවා. දෙකක් තියෙනවා. එතකොට මේ ලෝකේ භාෂා ව්‍යාකූලතාවල් එන්නේ අර කියන්න බැරි දේවල් නිසා. එතකොට එයා ඒවා නම් කළා නොන්සෙන්සිකල්. අර්ථයක් නැහැ. හරිද? ඒ අර්ථයක් නැහැ කියන එකෙන් අදහස් කළේ මේවා මේ විකාර සහ ඒවා වැඩක් නැහැ කියන එක නෙමෙයි. ඒවට අවශ්‍ය ගෞරවය දුන්නා. ඒක වෙනම කතා කරන එකක්. ඒක අපි වෙනම කතා කරමු. දැන් ඒ නොන්සෙන්සිකල් ඒ කියන්නේ දැන් අපි හිතමු මේ දැන් ඔය සෞන්දර්ය පිළිබඳ දේවල්, ආචාර ධර්ම පිළිබඳ දේවල්. දැන් අපි හිතමු සෞන්දර්ය පිළිබඳ දෙයක් අපි හිතමු කවියක්, චිත්‍රයක්. ඒ සෞන්දර්ය වගේ දේවල් වලින් එන ඉමෝෂන්ස් භාෂාව ඇතුලින් ප්‍රකාශ කරන්න බෑ. ඒවට භාෂාවේ මේ තාර්කික භාෂාත්මක ගොඩනැගීමක් කරන්න බෑ. ඉතින් දැන් ඔන්න ඔය දේවල් නිසා ඒ කියන්නේ භාෂාවේ තාර්කිකව භාෂාව ගොඩනැගිය හැකි දේවල් වලදී තමයි අපිට මේ දර්ශනය කතා කරන්න පුළුවන්. අර නොන්සෙන්සිකල් දේවල් වලදී දර්ශනය කතා කරන්න බෑ. එහෙනම් දර්ශනයේ කාර්ය වෙන්නේ මේ ලෝකේ පැහැදිලිවම තර්කානුකූලව ගොඩනැගීම. ඒක තමයි පස්සේ ලොජිකල් ඇටමිසම් පැත්තට එන්නේ, තාර්කික අනුකවාදයේ විදිහට එන්නේ. අර නොන්සෙන්සිකල් දේවල් ටික අයින් කරලා ඒවා පැත්තකින් තියලා ඒවට නිහඬ වෙලා ඒවා සම්බන්ධයෙන් අනික් දේවල් සම්බන්ධයෙන් අපේ භාෂාවෙන් ක්ලියර් කට් විදිහට අපි මේ හරියට ගණිතමය විදිහට ලෝකෙ පිළිබඳ බලනවා වගේ. එහෙම නැත්නම් විද්‍යාත්මක විදිහට ලෝකෙ දිහා බලනවා වගේ.
එතකොට ලෝකයේ හරිම තර්කානුකූලව ලෝකෙ දිස බැලීම ලොජිකල් ඇටමිසම්. එතකොට අර එහෙම බලන්න බැරි අර්ථයෙන් තොර දේවල් ටික වෙන පැත්තකින් තියලා තිබ්බා. එහෙම කියලා එයා මේක ගොඩනැගුවා. නමුත් මේක එයා පස්සේ තීරණය කළා ඒක තමන්ම වැරදි කියන එක. නමුත් වියානා සර්කල් එකයි බර්ට්‍රන්ඩ් රසලුයි ඔය වියානා සර්කල් එකේ කානප් වගේ දාර්ශනිකයෝ මේ කෘතිය මහා අග්‍ර කෘතියක් මේක වියානා සර්කල් එකේ නිකන් මැනිෆෙස්ටෝ එකක් වගේ ගත්තා. මේක තමයි දර්ශනයේ අවසාන කෘතිය වගේ. ඉතින් මේකෙන් තමයි දර්ශනය පිළිබඳ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියන එක. එතකොට නමුත් මේකට ඇත්තටම බර්ට්‍රන්ඩ් රසල් මේකට පෙරවදනකුල් ලිව්වා. පස්සේ මේක මෙයා වෙනස් වෙච්ච එක ගැන මේ කියන්නේ මේ වෙනස් වෙච්ච එක ගැන මේ බර්ට්‍රන්ඩ් රසල් මේ කැමති වුණේ නැහැ. මෙයා නොමග ගියා වගේ එකක් තමයි කිව්වේ අවසානයේ මේකට විරුද්ධ උත්තර දෙන එක ගැන. ඒ කියන්නේ ඔය ෆිලොසොෆිකල් ඉන්වෙස්ටිගේෂන්ස් පොතෙන් කරන්නේ මේක ඛණ්ඩනය කරන එක. තමන්ගේ මුල් තීසිස් එකම ඛණ්ඩනය කරන එක. ඉතින් ඒ වගේ එතකොට මේ අවසානයේදී ඔහු මේක කරලා මේ 1919 පස්සේ 1928 කාලයේදී ඔහු මේ සම්පූර්ණයෙන් අතෑරලා මේ ග්‍රාමීය පාසලක එයා ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. එයාගේ ධනෙ ඔක්කොම අතෑරලා මේ අප්‍රකට ජීවිතයක් ගත කරනවා. ඊට පස්සේ එයා මේ ගාඩ්නර් කෙනෙක් විදිහට පල්ලියක මේ උයන් පාලකයෙක් විදිහට වැඩ කරනවා. ඊට පස්සේ තවත් ඔයගේ මේ නොයෙකුත් ආකාරයේ මේ කාරණාවල මෙයා නිරත වෙලා තියෙනවා. ඊට පස්සේ නැවතත් ආයෙත් කේම්බ්‍රිජ් වලට එනවා. කේම්බ්‍රිජ් වලට ඇවිල්ලා අර ඔහු අර මේ තමන්ගේ මුල් ඉගැන්වීම් වලට සහ මුල් දර්ශනයට එරෙහිව ඔහුම නැවත ගොඩනගන දර්ශනය ආයෙත් කේම්බ්‍රිජ් වල උගන්වන්න පටන් ගන්නවා. මම හිතන්නේ ඒක අපි වෙනම ඉදිරි වීඩියෝකදී සාකච්ඡා කරමු. ඔහුගේ අන්න ඒ ජීවිත කොටස සහ ඔහු ගෙනාවු දාර්ශනික අදහස් එකින් එක අපිට විසඳා ගන්නට අපි උත්සාහ කරමු.